ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් අද වෙනකම්ම දන්න අතීතයේ සිටම අද දක්වා බිය හිතෙන නාමයක් තියෙන මහසෝන ගැන පොඩි කතාවක් තමා අද කතා කරන්නේ. අපේ රටේ ජනප්‍රවාද වලට අනුව නැත්නම් ලංකාවේ ජනප්‍රවාද වලට අනුව මේ මහසෝන කියන්නේ යක්ෂයන්ගේ නායකයෙක්. ඉතින් ඔහු ඉපදුනේ රෝහණ පළාතේ යක්ෂ කුමරියක් සහ මනුෂ්‍ය කුමාරයෙකු අතර ඇති වූ සම්බන්ධය. ඉතින් ඉස්සර ඔය ගම් පළාත්වල ගැමියන් කියන විදියට කඳුකරවල වනාන්තරවල පරණ පන්සල් ආශ්‍රිතව මේ මහසෝන් යක්ෂයාගේ ආත්මය දැකගත හැකි බව ගොඩක් ගැමියෝ කියලා තියෙනවා. ඉතින් ගොඩක් ගැමියෝ කියන විදියට අඳුරු රාත්‍රියේදී මහා සම්තුන් තැනක සිටින විට වැලි සහිත පාරකින් ඇවිදින්නේ මනසට හෙමින් බියක් ගෙනෙන පියවර හඬක්. ටක් 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 ටක්. ඒ මොහොතේ මහසෝන් යක්ෂයා ඔබ ළඟින්ම සිටින බව ඉස්සර ගැමියන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් ඔබ මහසෝනව දැක්කොත් බේරෙන්න ක්‍රම හොයන්න එපා. තමන්ගේ හිතේ බය නැති කරගන්නත් එපා. තමන් කරන්න ඕනේ සිහි බුද්ධියෙන් කටයුතු කිරීම පමණි. කතාව නම් පොඩි තමා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝකින් හමු වෙනකන් ඔබට සුබම සුබ දවසක් වේවා.